අවුරුද්දට කොකිස් හදපු හැටි පෙන්නන්නයි යන්නේ. කටට රසට කෑම උයන චූටි බබාකෝ. මේ තියෙන පිටි. අපි ගත්තා හාල් පිටි කිලෝ එකමාරක්. දැන් අපි පොල් ගා ගන්න ඕනේ. මේ පොල් ගන්න බබා කියම්මා. කොකිස් හදන්න ඔන්න එයත් ආවා. මේ තියෙන දාගත්ත පොල් ටික. දැන් අපි පොල් මිරිකගෙන දැසරයක් තමයි කොකිස් එකට කිරි ගන්න ඕනේ. හාල් පිටි කිලෝ එකමාරට අපි පොල් ගැඩි 3ක් ගත්තා. Baba's Kitchen. තව අපිට කිරි ඕන වුණත් කියලා තුන්වෙනි පාරට අපි කිරි එක බෙල්ලා කරලා ගත්තා. එතකොට කිරි හොද තුකුවට ගන්න පුළුවන්. මේ තියෙන අපි මේක ගත්ත කිරි ටික. දැන් අපි බිත්තර දෙකක් හදලා තියාගන්න ඕනේ. රසට කෑම උයන චූටි බබාකෝ චූටි බබාකෝ. ඊට පස්සේ හොදට මෑම මික්ස් කරගන්න ඕනේ. දැන් අපි පිටි එකට මෑම ලුණු දාගෙන තුත්තක් මික්ස් කරලා ඊට පස්සේ කා දාගන්න ඕනේ. මේ කඩේ තියෙන දයි කාව ගැනමයි. මේවා අම්මා ගෙදරින් හදලා ගෙන ආපු කා. ඊට පස්සේ ටික කිරි දාන ගමන් අපේ පිටි ටික දිය කරගන්න ඕනේ. අන්න බබා හොඳටම සනීපෙන් ඉන්නේ. උගුරනේ කම්බල්ල කාලා වගේ. ඒ වුණාට අපි කොකිස් හදන කතාරිය නෑ. පිටි ටික දිය කරගත්ත ගමන් අපි බිත්තර දෙක දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි තව කිරි දානවද නැද්ද කියලා බලන්න ඕනේ. මොකද ගොඩක් දියට අපේ බැටර් එක හදාගත්තාම කොකිස් රස නෑ. උකුවට තියන්න ඕනේ. එතකොට තමයි කොකිස් එක හොඳ කිරි රාත ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙන්න මේ ගාන්ට අපේ බැටර් එක තියන්න ඕනේ. දැන් අපි තාච්චියට තෙල් දාලා රත් වෙන්න තියාගමු. මේක තමයි අවුරුද්දට අපේ ගෙදර ඉස්සෙල්ලාම හදන කවිල. කටට රසට කෑම උයන චූටි බබාකෝ චූටි බබාකෝ. රසම රසයි තෙල් රත් වුණාම අපේ කොකිස් අච්චුවක් දාගන්න ඕනේ රත් වෙන්න. ඔන්න අපේ පළවෙනි කොකිස් එක හදලා යන්නේ. බලන්න එන්න කටට රස පළවෙනි කොකිස් එක හින්දා චුට්ටක් ගලවන්න අමාරුයි. බලන්න එන්න. කොකිස් ගොඩාක් හදාගන්න හින්දා අපි ලිපත් එක්කම බිමට අරගෙන ආවා. Kitchen. ඔන්න දැන් නම් අපේ කොකිස් හදන්න